මම අද ඔබට කියලා දෙන්න යන්නේ මේ දවස්වල විශාල වශයෙන් කතා වෙන කාලයන් මාතෘකාවක් ගැන. මොකද්ද එල්නිනෝ කියන්නේ කියලා. ඇත්තටම මොකද්ද මේ එල්නිනෝ කියලා කියන්නේ? එල්නිනෝ එකකින් සිද්ධ වෙන්නේ මොකක්ද? එල්නිනෝ එකකේ සිද්ධ වෙන අතුරුඵල මොනවද? එල්නිනෝ කියන එක ඇත්තටම ලෝකේ හටගන්නේ ඇයි? මෙන්න මේකට හේතු තමයි මම දැන් කියලා දෙන්න යන්නේ. ඇත්තම කිව්වොත් මේක එල්නිනෝ කියන වචනේ ආවේ ස්පාඤ්ඤ භාෂාවෙන්. ස්පාඤ්ඤ භාෂාවෙන් මේකට කියන්නේ ක්‍රිස්තු දරුවා කියන තේමාව යටතේ තමයි එල්නිනෝ කියන සංකල්පය ලෝකෙට බිහි වෙන්නේ. මේ මැප් එක දිහා බලනකොට ඔයාලට පේනවා මේ මැප් එකේ මේ පැත්ත මේ ඕස්ට්‍රේලියාව පැත්තේ ඉඳලා ඇමරිකාව පැත්තට රතු පාට ඊතල වගේක් යනවා. මේකෙදි කියන්නේ මේ පැසිෆික් සාගරයේ නැගෙනහිර ප්‍රදේශයේ එකපාරම උණුසුම් තත්ත්වයක් හටගන්නවා. හරි උණුසුම් තත්ත්වයක් හටගත්තට පස්සේ ඇත්තම කිව්වොත් මේ පේරු ඉක්වඩෝරු කියන ප්‍රදේශවල තමයි මේ උණුසුම් තත්ත්වය හටගන්නේ. ඒ උණුසුම් තත්ත්වය හටගෙන ඒ උණුසුම් වායුව මේ ඕස්ට්‍රේලියාව පැත්තට ගලාගෙන යනවා. ඕස්ට්‍රේලියාව පැත්තට ගලාගෙන ගියාම මේ පැත්තට සීතලකුත් මේ පැත්තට උණුසුම් රස්නෙකුත් එනවා. එහෙම නැත්නම් නැගෙනහිර ප්‍රදේශයේ ඕස්ට්‍රේලියාව පැත්තේ ඉඳලා මේක මේ පැත්තට ගලාගෙන යනකොට පේරු ඉක්වඩෝරු පැත්තේ සීතලක් හටගන්නවා. එතකොට අපිට මේ එල්නිනෝ සංසිද්ධියකින් ඇත්තටම වෙන්නේ වියලි බවක් විතරමද කියන එක කාට හරි ප්‍රශ්නයකට එන්න පුළුවන්. නැහැ. මේ සංසිද්ධියේදී ලෝකයේ එක ප්‍රදේශයකට අධික වර්ෂාපතනයක් වෙන්නත් පුළුවන්. අනිත් ප්‍රදේශයේ අධික නියඟයක් ඇති වෙන්නත් පුළුවන්. ඒක නියඟයක්ම කියලා අපිට අර්ථ දක්වන්න බෑ. එල්නිනෝ සංසිද්ධියේදී ලෝකයේ එක ප්‍රදේශයක උෂ්ණත්වය අසාමාන්‍ය විදිහට ඉහළ යනවා. විශේෂයෙන්ම මේ පැසිෆික් සාගරයේ නැගෙනහිර ප්‍රදේශය. ඒකට බටහිර ප්‍රදේශයට සාපේක්ෂව අධික සීතලක් එන්න පුළුවන්. එතකොට නියඟ ඇති වෙන්න පුළුවන්. ගම් වතුර ඇති වෙන්න පුළුවන්. ලෝකෙ එක පැත්තක අධික නියඟ ඇති වෙනකොට අනිත් පැත්තේ අධික ගම් වතුර ඇති වෙනවා. ඉතින් මේ විදිහට තමයි මේ එල්නිනෝ කියන සංකල්පය තියෙන්නේ. මේකට සාපේක්ෂව සිද්ධ වෙනවා තවත් දෙයක්. මොකද්ද? ඒකට සාපේක්ෂව සිද්ධ වෙන අනිකුත් කාරණය තමයි මේ ලානිලා කියන එක වෙනවා. මේ තියෙන්නේ ඔබට පළවෙනි පින්තූරෙන් පේන මේ සාමාන්‍ය ක්‍රමවේදයේ පැසිෆික් සාගරයේ කොහොමද මේ සුළං යන්නේ? සුළං හටගන්නේ කියලා. නමුත් අර දුර්වල සුළං මේ විදිහට පැසිෆික් සාගරයේ ඕස්ට්‍රේලියාව පැත්තෙන් ඉඳලා මේ පැත්තට හමාගෙන වෙනවා. නැත්නම් ඇමරිකාව පැත්තෙන් ඉඳලා මේ පැත්තට හමාගෙන යනකොට මේ තියෙන සාමාන්‍ය කාලගුණික ක්‍රමවේදයේ වෙනස් වෙන සිද්ධිය. එහෙම නැත්නම් අපි කියනවා අසාමාන්‍ය කාලගුණික තත්ත්වයක් කියලා. හොඳයි දැන් එල්නිනෝ එක පටන් ගන්න ඒක ඔන්න සමහර වෙලාවට මේක අවුරුද්දක් විතර යනවා. ගිහිල්ලා වෙලාවකට මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි තරම් උෂ්ණත්වය සෙල්සියස් 50කට 55කට විතර යනවා. ඒක ඉවර වෙනවනේ. ඒක ඉවර වෙනවත් එක්කම ඉවර නැහැ. එහෙනම් මොකක්ද වෙන්නේ? තව එකක් එනවා ලානිනා කියලා. මේක ස්පාඤ්ඤ භාෂාවෙන් කියන්නේ පුංචි දැරවිය කියලා නමින් කියන්නේ. ඒ කියන්නේ අධික සීතලක් වෙනවා. අර වගේම අධික සීතලක් වෙනවා මේ ප්‍රදේශවලට. සමහර වෙලාවට මේක දරා ගන්න බැරුව ජීවිත පවා හිමි වෙනවා. ඒකින් මතක තියාගන්න එල්නිනෝ කියලා කියන්නේ නියඟයක්ම නෙමෙයි. ඒකේ අනිවිසිත ප්‍රතිවිපාකත් එක්ක ලෝකයේ සමහර තැන්වලට අධික ලෙස වර්ෂාපතන ලැබෙන්නත් ගම් වතුර ඇති වෙන්නත්